අනේ අනේ ඒක නම් කීරත් කරන්න දෙන්න බෑ. ඒක තමයි යාගේ ඇඟේ තියෙන හොඳම කොටස. ඒක නම් කීරත් කරන්න දෙන්න බෑ. හරියන්නේ නෑ නේ අම්මේ මේ කුමාරි කරන්නේ. අනේ අනේ පුතේ ඒක කපන්න දෙන්න බෑ පුතේ. සැටිනි 5 alpha reductase blocking technology එකෙන් තමයි කෙස් වැටීම නවත්තන්නේ. මටත් හරි ගිය නිසා තමයි හොඳටම විශ්වාස. Satani Nature Science to ensure hair growth. ලංකාවේ සිනමා ඉතිහාසයේ ඉතා සුවිශේෂ නිර්මාණයක්. මම හිතන්නේ මේ මට්ටමේ සිනමා පරිකල්පනයක් මම හිතන්නේ ලංකාවේ නම් දැකලා නැහැ. දැන් ඒක මම හිතන්නේ ටිකක් ඒක අපිට කියන්න පුළුවන් ද අපි ගොඩක් දේවල් අපි අඟවාගෙන සිටීම. දැන් අපි අපේ සාමාන්‍ය ක්‍රමය තමයි අපි සත්‍ය අපි කැමති නැහැ ඒක අපි ටිකක්. නමුත් අපිට ඒකත් එක්ක අවසානයේදී අපිට ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක මම හිතන්නේ ඒක තල ගණනාවක් තිබෙනවා. මේකේ ටිකක් ඔය මේකේ චිත්‍රපටියේ නම දකින්න කෙනෙකුට වෙනම දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු වෙන දේ නම අපිට ලැබෙන්නේ. නමුත් මේකෙන් පැහැදිලි වෙනවා. කියන්නේ මම හිතන්නේ මේ නම නෙළුම් කුළුණ කියන නම පාවිච්චි කිරීම පවා අතිශයින්ම නිර්මාණශීලීයි. ඉතින් මම හිතන්නේ ඊටාම ටිකක් සාකච්ඡාවට ගත යුතු ඉතා වැදගත් සහ නිර්මාණශීලී කෘතියක් කියන එක තමයි මගේ අදහස. මල්ලිපට එන්නකො. එන්නකො මේ මොනාර කරගෙන එන්නකො. ඇත්තට මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි අර රාමුවෙන් පිට සාමාන්‍ය අපි දකින චිත්‍රපටි කතන්දර හෝ කොමඩි හෝ වලට වැඩිය සෑහෙන්න වෙනස්. සාමාන්‍ය මේකට කියන්නේ බ්ලැක් කොමඩි කියලා. ඒ වර්ගයට චිත්‍රපටියක්. ඉතින් ඇත්තටම මේ ඊටාම රසවත් කණ්ඩායමක් සමග ඊටාම නිර්මාණශීලී කණ්ඩායමක් සමග නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙක් ඔහුගේම පිටපත ඔහුගේම කැමරාකරණය ඇත්තටම මට මේක හරිම විශේෂයි. මට මේකේ රඟපාන්න ලැබීම ගැන පිටපත දැක්කහම මට පුදුමාකාර ආසාවක් ඇති වුණා මේක කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ ප්‍රේක්ෂකයාට ලොකු රසයක් දැනේ මං හිතන්නේ මේ චිත්‍රපටිය බැලීමෙන්. පුංචි බාත්රූම් එකට යද්දි වැටුණා. එතකොට අම්මා ගියා දුවගෙන මේ පුංචිව බලන්න. අම්මත් එතනම වැටුණා. හැබැයි තාත්තට මොකද? ලොකුයි. නෙළුම් කුළුණ සිනමා පටය ගැන කතා කරද්දී පුද්ගලිකව මම ගොඩක් සතුටු වෙනවා. සිනමා පටයක් ප්‍රේක්ෂකයෝ අතරට එනවා කියන්නේම විශාල සතුටක්. ඔබ දන්නවා චිත්‍රපටි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ප්‍රේක්ෂකයෝ අතරට එන්න නියමිතව. ඉතින් ඒ අතරින් මම වඩාත් සතුටු වෙනවා මේ සිනමා පටය පිළිබඳව. මොකද ඉලංගෝ ඔහුගේ පළවෙනි නිර්මාණය හැටියට ඉතාමත්ම ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ අතරට ගමන් කරන සිනමා පටයක් ගැන ඔහු හිතලා තියෙනවා. විශේෂයෙන්ම සිනමාව තුළ සිනහව සතුට බලාපොරොත්තු වෙන යම්කිසි සිනමා රස විඳින ගොඩක් ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඉතින් මම හිතනවා ඔවුන්ට හොඳ අවස්ථාවක් මේ සිනමා පටය නැරඹීම. මේ තුළ තියෙන සිනහව යම්කිසි විනෝද රසස්වාදයකට එළඹෙන්න පුළුවන්. ඒ තුලින් අවසානයේ ඔවුන්ට ඒ තුළ ගැඹුරු අදහසක් ඒ තුළ තියෙනවා. ඒක ඒ දෙකම අතර තියෙන ගනුදෙනුව සිනහව සහ අපි අද සමාජය ඇතුලේ අපි hina වෙන්නේ මොනවටද? සතුටු වෙනවට අපි සතුටු වෙන්නේ සිනහවමද එතන තියෙන්නේ අපි දුකටද සිනහ වෙන්නේ කියන කාරණා ඇතුලේ තේරුම් ගන්න තමන්ගේ ජීවිත අතුලාන්තය අවබෝධ කරගන්න උපකාරී වෙන සිනමා පටයක් කියලාත් මම හිතනවා. පොදුවේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මේ සිනමා පටය නරඹන්න එන්න. තරුණ සිනමාකරුවෝ අවතීර්ණ වෙමින් තියෙනවා සිනමාවට. ඔවුන්ගේ සිනමාවට අත්වලක් සපයන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙන් ආදරය කරනවා. සුපිරි පෙට්ටියක් ගන්න ඕනේ තාත්තා. මිලියන 5ක්. යකෝ අම්මගේ පෙට්ටියක් යකෝ මේක. අම්මා ඉන්නවා මේ තාත්තා මැරිලා තියෙන්නේ. නෙළුම් කුළුණ මාධ්‍ය දර්ශනය තමයි අද පැවැත්වුනේ. ඉතින් ඇත්තටම මම චිත්‍රපටි නරඹපු දෙවැනි වතාව කාස්ට් එකයි ක්‍රූ එකටයි අපිට චිත්‍රපටිය පෙන්නුවා. ඇත්තටම හරිම සතුටුයි. මොකද අද දවසේ මේ මාධ්‍ය සගයෙන් චිත්‍රපටි නරඹලා අපිට දක්වන ප්‍රතිචාරات එක්ක අපිට ඉතාමත් සතුටු වෙන්න පුළුවන්. අපි සාර්ථක සිනමා පටයක් අරගෙන ඇවිල්ලා තියෙනවා කියන එක. ඉතින් ඇත්තටම මට තවත් සතුටක් තියෙනවා. මොකද මම කරලා තියෙන චිත්‍රපටිත් එක්ක බලද්දි මට වෙනස්ම විදිහේ පිටපතක් එක්ක තමයි ඊළඟුරාම මට කතා කරන්නේ. ඉතින් විශේෂයෙන් මට රංගපාන්න හම්බ වුණ පිරිස විශේෂයෙන් කෞශල්‍ය ප්‍රනාන්දු ඇත්තටම ඇගේ මව මගේ ගුරුතුමිය ඊට පස්සේ ඇය මගේ රංගනයේ ගුරුතුමිය ඇත් සමග ඒකට චිත්‍රපටයක රංගනයෙන් දායක වෙන්න ලැබුණා. අනිත් සියලුම මගේ තුසිත මගේ සහෝදරයා ප්‍රියන්ත අයියා ගයත්‍රිලා චමිලක්කලා අපි ඔක්කොම එකටම වේදිකා නාට්‍ය වේදිකාවේ ටෙලි නාට්‍ය වලින් ඉඳලා දැන් අපිට එකට චිත්‍රපටයක වැඩ කරන්න හම්බුණා. ඉතින් මට ඒ සතුට තියෙනවා.
මම ආදරය කරපු මම ආස කරපු රංගන ශිල්පීන් එක්ක චාන්දනියක් නිකිණිවැස්සෙන් පස්සේ මට චාන්දනියක්ත් එක්ක මේ චිත්‍රපටය වැඩ කරේ. ඉතින් මම හිතනවා දැන් ලබන මාසේ චිත්‍රපටය ඔබේ සිනමා හලට එනවා. ඉතින් චිත්‍රපටය නරඹන්න ඊට පස්සේ අපි චිත්‍රපටය ගැන කතා කරමු. Mentionnya. Ya, mentionnya. Tati. Tati. ඊළඟෝ කියන්නේ මගේ අවුරුදු 25ක විතර අපි එකට වැඩ කරපු මිත්‍රයෙක්. ඒ කියන්නේ අපි වෙන ශේෂ්ත්‍රයක අපි එකට හම්බුනේ මේ මීඩියම් එකේ තමයි. අපි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ අපි එකට නිර්මාණ කරපු කෙනෙක්. ඕගේ මම හැමදාම ඔහුට කීප එකක් තමයි ෆිල්ම් එකක් කරන්න කියන එක. ඉතින් මම අද දැක්කේ ඕගේ උපරිමය. ඒ කියන්නේ අපි වෙනදා දකින්න ඊළඟෝ නෙමෙයි. මම හිතන්නේ ඊළඟෝගේ හොඳම වෙලාව කියලා මම කියන්නේ. මොකද මේකේ අපි බලන අනික් චිත්‍රපටි වලට වැඩිය සිනමාව කියන්නේ මොකද්ද? දැන් මේ කාලේ අපි බලවනේ එක විවාදාත්මක චිත්‍රපටි, විවිධාකාර වාණිජමය චිත්‍රපටි, කලාත්මක චිත්‍රපටි, ජාත්‍යන්තර සම්මාන ගන්න චිත්‍රපටි, මේ ඔක්කොම පැත්තකින් තියලා සිනමාව කියන්නේ මොකද්ද කියලා මගෙන් අහුවොත් මම සිනමා රසිකයෙක් විදිහට මම කියන්නේ මිනිස්සුන්ගේ හිත ඇතුළට මේ කැමරාව එහෙම නැත්නම් මේ ප්‍රක්ෂේපණ යන්ත්‍රය මේ සිනමා රූපේ අරන් යන්නේ කොහොමද කියන එක තමයි සිනමාව කියන්නේ. මේ මිනිස්සුන්ගේ හිත, මිනිස්සු හිතන විදිය, මිනිස්සුත් එක්ක ගැටෙන විදිහ, මිනිස්සු මූණ දෙන සිද්ධි, මේවා සිනමා රූපයට ගැනීම සහ ඒ සිනමා රූපයට මිනිස්සු සම්බන්ධ කර ගැනීම තමයි සිනමාව කියලා කියන්නේ. මම හිතන්නේ මේකේ සිනමා මාධ්‍ය උපරිමව පාවිච්චි කරනවා. ඒ සිනමා මාධ්‍ය ඇතුලේ අනෙක් හැම දෙයක්ම නළුලියෝ හැසිරවීම, නළුවරණය, චරිත ඝට්ටනය කිරීම, මේ සමාජය, ලෝකය, මේ හැම දෙයක්ම සිනමාව කියන රූපය ඇතුලේ හකුලවා පෙන්වන අවස්ථාවක් විතර මම දකින්නේ මේ චිත්‍රපටය. මම හිතන්නේ මේක ඉතාමත්ම ප්‍රබල සිනමාත්මක චිත්‍රපටයක් විතර මම දකින්නේ. සැටිනි 5 alpha reductase blocking technology එකෙන් තමයි කෙස් වැටීම නවත්තන්නේ. මටත් හරි ගිය නිසා තමයි හොඳටම විශ්වාස. Satani, nature science to ensure hair growth. Ini. Ya. Gua macet ini an. Mbak. Aduh, bukan keren nih. Bisu doi. Jangan ini dah pakai. Mana nih? නෙළුම් කුළුණ බැලුවට පස්සේ මම මේ දෙවෙනි වතාවට බැලුවේ. මම කරපු චරිතයක් මට ආස හිතෙනව අඩුයි. එහෙම තමයි ඇත්ත කතාව. ඕනම රංගන ශිල්පියෙකුට ශිල්පිනියෙකුට අපි කරපු එක මදි කියලා හිතෙනවා, අඩුපාඩු පේනවා. එහෙම මගේ ජීවිතේ දෙවෙනි වතාවට මම කරපු චරිතයක් නැවත මම බලනකොට මට ගොඩාක් ආස හිතුණා. මාව දකින්න එක මගේ ඒ චරිතේ මම රංගපාලා තියෙන විදිය. කලින් එක තමයි දැකලා පුරුදු කෙනෙක්. මේක තමයි දෙවෙනි එක. ලෝභකමක් නැතුව, පසුතැවීමක් නැතුව මම හරිම රසවින්ද චිත්‍රපටිය වගේ මගේ චරිතය සහ අනිත් හැම චරිතත්. සමස්ත චරිත ගැන කිව්වොත් එහෙම මේක හරිම නැවුම් අත්දැකීමක්. ඒ වගේම හරි අපූර්ව කතන්දරයක්, හරි වෙනස් කතන්දරයක්. අපි හැමතැනම දැකලා තියෙනවා අපේ ජීවිත අල්ලගන්න සිනමාවල් මුළු ලෝකෙම. හැබැයි මේක අපේ ජීවිත කියව ගන්න අලුත්ම විදියක්, වෙනස්ම විදියක්. හරි නැවුම් මේක. මොකද අපි ඇතුළ ඒක බලනකොට අපි හැමෝම මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගේ හැඟීම්, සිතිවිලි, අදහස් තියෙනවා. ඒ කියන්නේ අපි කොච්චර ආදරය කරනවද, අපි කොච්චර රහස් රකින්නවද, අපි කොච්චර බොරු කරනවද, අපි කොච්චර කල්පනාකාරීද, අපි කොච්චර සූක්ෂමද, අපි අනිකා ගැන කොච්චර හොයනවද කියලා විස්තර කරත් එහෙම අති විශාල මානුෂීය හැඟීම් ටිකක් එකතු කරගෙන තමයි ඊළඟෝ මේ චිත්‍රපටිය කරලා තියෙන්නේ. මේ කතාවේ රසය තියෙන්නේ එතන. එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනසක් නැතුව හරිම අපූර්වත්වයෙන් මේ කතාවේ තියෙන හැඟීම්, චරිත ගොඩනගලා තියෙනවා. එකකට එක පොඩි දුරස්ත භාවයකුත් තියෙනවා. හැබැයි හරිම හදවතට සමීප තත්වයකුත් තියෙනවා. ඒක කරන්න ටිකක් අමාරු එකක්.
අපි සමහරක් විට අපි දැකලා තියෙන බොහෝ ලංකාවේ චිත්‍රපටිවල මෑත කාලේ ගොඩාක් කේවල අපි කතාවක් A to Z ගලාගෙන යනවා. හැබැයි මේක එහෙම නැති. අපිට හිතන්න හරිම සිම්බොලික් අයිඩියා එකක් තියෙන ඕන ගොඩාක් අයට එක එක විදිහෙන් හිතන්න පුළුවන්. දේශපාලනිකව හිතන්න පුළුවන්, කියව ගන්න පුළුවන්. එතකොට ජීවිතය ගැන මානුෂීය විදියට හිතා ගන්න පුළුවන්. ගොඩක් අර්ථ තියෙනවා. ඒක ගොඩක් එයා සිම්බල් කරලා තියෙනවා. ඉතින් ඒක පිටපත හරිම අපූර්ව පිටපතක්. හරිම නැව්. ඒ වගේම තමයි ඉලංගෝ කියන්නේ හරිම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. නළුවෙකුට හෝ නිලියෙකුට එවැනි අධ්‍යක්ෂකවරයෙක් යටතේ රඟපාන ලැබෙන එක ඇත්තටම හරිම වාසනාවක්. මොකද හොඳට ඩිරෙක්ට් කරනවා, හොඳට ඉඩ කඩ දෙනවා, අපේ අදහස් හොඳින් සවන් දෙනවා, හැවුම්කම් දෙනවා සහ යාගේ අදහස් ඊටාම පැහැදිලිව, ඊටාම සීරුවෙන් අපිට කාවද්දනවා, අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඇත්තටම මම මගේ චරිතය මේකේ නිරූපණය කරන්න හම්බුනාට පස්සේ මම එයාත් එක්ක කතා කරගත්ත එක දෙයක් තියෙනවා. ඊළඟ මට මේක මෙහෙම හිතෙනවා කියලා. මම මොකද්ද කියලා කියන්නේ නැහැ. මොකද ඒක සිනමා පටේ බලන මිනිස්සුන්ට වැඩක් නෑ එහෙම කිව්වට පස්සේ. ඊළඟ මට මෙහෙම හිතෙනවා මම මෙහෙම මේ කීයක තියාගන්නද කියලා ඇහුවාම එයා කල්පනා කළකෝ ඒක තා හොඳයි කියලා. මම ඒ කීයක තියාගෙන තමයි මගේ චරිත රංගපෑවේ. බලපු ගොඩක් අය ඒක තේරලා තිබ්බා. ඒක ඇත්තටම සතුටට කාරණාවක්. ඒ වගේම තමයි මම හිතනවා ලංකාවේ සහ ලෝකේ සිනමා ලෝලීන් මේ චිත්‍රපටයේ ඊටාම හොඳින් වැළඳගනි, රසවිඳි සහ ඒක කියව ගනි. අපේ ජීවිතේ ඕනම කලා නිර්මාණයක් බැලුවට පස්සේ අපේ ජීවිතේ කියව ගන්න පුළුවන් නම්, අපිට ජීවිතය ගැන නැවත හිතන්න පුළුවන් නම්, අපේ පරිකල්පනය වැඩි කරගන්න පුළුවන් නම් මම හිතනවා මම ආස නිර්මාණ එහෙම ඒවට. ඊළඟෝගේ චිත්‍රපටිය එහෙම එකක්. අපිට නැවත අපි ගැන හිතන්න, අපේ නෑදෑයෝ ගැන හිතන්න, අපේ ආදරය ගැන හිතන්න, අපේ අසල්වැසියෝ ගැන හිතන්න, අපි ගැන හිතන්න, අවසානයෙන් අපේ රට ගැන හිතන්න, අපේ පවතින සමාජය ගැන හිතන්න මට ඊළඟෝගේ ෆිල්ම් එකකින් බල කරලා කියනවා. ඒක නිසා මම ඒකට ගොඩාක් කැමති ෆිල්ම් එකක්. මම හිතනවා පවුලේ හැමෝටම ඇවිල්ලා බලන්න සමහර විට බැරි වෙයි. හැබැයි අපේ සිනමා ලෝලීන් හැම දෙනෙක්ම ඇවිල්ලා මේ සිනමා පටේ රස විඳී කියලා විශ්වාස කරනවා. ඊළඟෝ ඇතුළු සිනමා පටේ ඉන්න සියලුම දෙනාට මම සුබ පතනවා. මෙවැනි නිර්මාණයක් කරන්න අපි ඔක්කොගෙම ශක්තිය, අපි ඔක්කොගෙම එකමුතුකම බලපෑවා. ඊළඟට ඒක ශක්තියක් වුණා. ඉතින් අපි හැමෝටම සුබයි කියලා මට හිතෙනවා. චිත්‍රපටිය ගැන කියනවා නම් මේක ඩාර්ක් කොමඩි ශාරණයට අයිති චිත්‍රපටියක්. සහ එස්ටෝනියාවේ සලින් බ්ලැක් නයිට්ස් කියන ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ඒක A list ෆිල්ම් ෆෙස්ටිවල් එක. ඒකේ ස්පෙෂල් ජූරි අවෝඩ් එක හම්බුණා. ඒ කියන්නේ කුළුඳුල් චිත්‍රපටියකට ලංකාවේ 3 වෙනි වතාවට තමයි අවෝඩ් එකක් හම්බ වෙලා තියෙන්නේ. ඒකත් අවුරුදු 17කට පස්සේ. ඊටත් වඩා තවත් විශේෂ කරුණක් තමයි මේක තමයි ලංකාවේ පළවෙනි චිත්‍රපටිය, ශ්‍රී ලාංකේය චිත්‍රපටිය පිටරටක ප්‍රතිනිර්මාණය වෙන. ඒ කියන්නේ රීමේක් වෙන. දැනට ඉන්දියාවේ මේක රීමේක් වෙලා තියෙනවා දෙමළ භාෂාවෙන්. ඊළඟම තමයි මේක ඩිරෙක්ට් කරන්නේ ස්ටෝන් බෙන්ච් ෆිල්ම්ස්. ඒ කියන්නේ කාර්තික් සුබරාජ් කියලා. ඒගොල්ලෝගේ ඒකත් එක්ක තමයි කොලැබරේට් කළා මේක ප්‍රතිනිර්මාණය වෙලා තියෙන්නේ. ඊට අමතරව හින්දි භාෂාවෙන් සහ ප්‍රංශය, ඉතාලිය, USA කියන රටවල් වලත් මේක රීමේක් වෙන්න මේක ලොකු මයිල්ස්ටෝන් එකක් ලංකාවේ සිනමා කර්මාන්තයට. සහ මේකෙන් දොරවල් විවර වෙනවා අනිතව ඉදිරියට එන්න තියෙන මාකරුවන්ට, අධ්‍යක්ෂකවරයන්ට, මේ නිෂ්පාදකවරයන්ට. මොකද මේකෙන් පස්සේ ලංකාව පැත්තටත් නෙවෙයි ලංකාවෙන් තව රීමේක් කරන්න පුළුවන් චිත්‍රපටි එයි කියලා. ඉතින් ඒගොල්ලන්ට ආරාධනා කරනවා හැමෝටම ඇවිල්ලා බලන්න, බලලා රස විඳින්න කියලා. අම්මට කිව්වද? පුංචිට කිව්ව එක්කන් එන්න කියලා.
වහගන්න පුළුවන් අනේ. ලස්සන චිත්‍රපටයක් නරඹුවා. මං හිතන්නේ චිත්‍රපටය හැමදාම බලනවානේ. අද මම නරඹපු චිත්‍රපටිය මං හිතන්නේ ලෝකේවත් මේ තීම් එක කවුරු හරි නිර්මාණය කරලා තියෙනවා කියලා. ලෝකෙම හදපු මේ වගේ චිත්‍රපටයක් හදපු ප්‍රථම අවස්ථාව කියලා තමයි මගේ නම් හැඟීම. මං හිතන්නේ ඒක නරඹන ඔබට තීරණය කරන්න අවස්ථාව මම ලබා දෙනවා. මෙහෙම මේ වගේ විකට චිත්‍රපට මේ අතරම කොමඩි චිත්‍රපටයක් කොමඩි වුණාට අතරම සීරියස් කොමඩි මේක එකම වචනයක්වත් බලෙන් ඔබ්බලා නැහැ. ඒ හැම වචනයක්ම තාත්වික විදිහට ගලපලා තිරනාටකයේ ලස්සනට ලියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික චිත්‍රපටිය රීමේක් කරනවා. මේ චිත්‍රපටිය ඉන්දියාවේ ඇතුළු රටවල් ගණනකම ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු දැන් කරගෙන යමින් පවතිනවා. ඒ අධ්‍යක්ෂකවරයා ඉතාම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මම ඇත්තටම මේ අටුවා ටිකක් කියන්නේ මේ චිත්‍රපටියේ පැමිණිලා ප්‍රදර්ශන වෙන කාලයකට හැමෝටම දැනගන්න පුළුවන් මේ චිත්‍රපටිය කොච්චර මම හැම කාන්තාවකම මේ චිත්‍රපටිය නරඹයි ස්වාමි පුරුෂයත්කගෙන මේ චිත්‍රපටිය නරඹන්න. ඒ තරම් මේක අලුත්ම තේමාවක් සහිත චිත්‍රපටියක්. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා නෙළුම් කුළුණ චිත්‍රපටිය සිනමා ශාලාවලට ඇවිල්ලා නරඹන්න. අම්මට කිව්වද? පුංචිට කිව්වා එක්කන් එන්න කියලා. ඉලංගෝරාම්ගේ ටැන්ටිගෝ නැත්තම් නෙළුම් කුළුණ කියන්නේ කාලෙකින් බලන්න හම්බුණු වෙනස් විදිහේ චිත්‍රපටයක් සහ වෙනස් කතාවක්. මේක සාමාන්‍යයෙන් අපි භාෂාවෙන් කියනවා නම් ත්‍රිල් වැඩක්. මම හිතන්නේ මේ වගේ අපේ සිනමාවට වෙනස් විදිහේ මේ හැඩ එකතු වෙන්න ඕන කාලයක මම හිතන්නේ ඉලංගෝරාම් අපිට ගෙනත් තියෙන්නේ කදිම චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් අපි චිත්‍රපටි බලන එක අතහැරලා තියෙන සමාජයකට මම හිතන්නේ අලුතෙන් ප්‍රේක්ෂක පිරිසක් එකතු කරගන්න මම හිතන්නේ මේක සමත් වෙයි. සාමාන්‍යයෙන් අපි එදිනදා බලන චිත්‍රපටි වලට වඩා වෙනස් සිනමා වියමනක් මේක ඇතුලේ ඉලංගෝරාම් ගේනවා. මේක මම හිතන්නේ ජාත්‍යන්තරය පවා කතා බහට අවධානයට ලක් වෙච්ච චිත්‍රපටියක් මේ වෙනකොට. මම හිතන්නේ මේ රටේ වැඩ කරන්න පුළුවන් මට්ටමේ එළියේ වැඩ කරයි කියලා හිතෙන මට්ටමේ චිත්‍රපටයක්. මම හිතන්නේ ඉලංගෝරාම්ට අපි සුබ පතන්න ඕන සිනමා රසිකයෝ සිනමා ලෝලිය විදිහට. මේකේ විශේෂම දේ තමයි හිනාව අපි චිත්‍රපටය ඇතුලේ කොතෙන්ද එකතු කරන්න කියන එක. ඒ චිත්‍රපටය බලලා hina වෙනවද, චිත්‍රපටයේ බලමින් hina වෙනවද සහ චිත්‍රපටයේ අවසානයේ අපි අපේ hinaවට අර්ථයක් දෙන්නේ කොහොමද කියන එක මම හිතන්නේ චිත්‍රපටයේ බලන්න අපි ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා. මේක ඇත්තටම සොමි වැඩක්, සොමි චිත්‍රපටයක්. Thank you. තාත්තා ටිකක් උසයිනේ. එයාගේ කී පොල්ලක් ටිකක් දිග බැඩි. තාත්තා මෙහෙම නැහැ. යා තාත්තා මැරිලා. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. කොතනද? ආත්මය එතන හිර වෙලා. හැබැයි තාත්තට මොකුත් නැහැ. සිනමා පටිය චිත්‍රපටිය ගැන කියනවා නම් චිත්‍රපටිය අපි මේ කාලයකට පස්සේ අදුන හොඳ චිත්‍රපටියක්. මට හිතන්න බෑ මේ මමද මේ චරිතේ ඉන්නේ කියලා. මේ චිත්‍රපටිය අපි පටන් ගත්තේ මම හිතන්නේ 2019 වගේ. මොකද ඒ කාලේ අසීරු කාලයක් මට කොවිඩ් හැදිලා මම ඉතින් අමාරුවෙන් තමයි හොස්පිටල් එකේ ඉන්නකොට තමයි මට මේක හදාගලි චිත්‍රපටියට. මම කිව්වා මම මට මේක බෑ කියලා. දෙවෙනි පාර මම ගෙදර ඇවිල්ලා ඉන්නකොට මට ආයෙ හොස්පිටල් යන්න උනා. කලන්ති හැදිලා වැටිලා ආපහු. ඊට පස්සේ කොහමරි අවසානයේ චිත්‍රපටියට සම්බන්ධ වුණා. චිත්‍රපටිය රංගපෑම ගැන සීරුතාවයක් ලොකු අභියෝගයක්. උස්ම අපි අල්ලගෙන ඉන්න ඕන චිත්‍රපටයේ ෂූට් එකේදී. ඉතින් ඒ ටික ඒ විදිහට සිද්ධ වුණා. කොහොම හරි අවසානයේ ඉතින් අස්සෙන්ට කට්ටියම එකතු වෙලා හොඳ නිර්මාණයක් අපි කළා. නෙළුම් කුළුණ මේක දැනට ගොඩාක් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්ස් වල ස්ක්‍රීන් කරලා ඒකෙන් Black Night Film Festival කලින් වල ස්පෙෂල් ජූරි අවෝඩ් උත් අම්බලා තිනවා. ඒක one of the A-list festivals. ඒක නැතුව තව ගොඩාක් ස්ටෑන්ඩඩ් ෆිල්ම් ෆෙස්ටිවල්ස් වල මේක competition sections වල participate කරලා තියෙනවා. ඒක නැතුව first time Sri Lankan film
රීමේක් වෙනවා. ඒ කියන්නේ මේක ඉන්දියාවෙන් දෙමළ ප්ලස් තමිල් and හින්දි වල රීමේක් වෙනවා. ඒක නැතුව ස්පේන්, ඉතාලි, USA වලත් මේක රීමේක් වෙනවා. ඒක it's good for Sri Lankan cinema. ඒ කියන්නේ දැන් මෙච්චර කල් අපි ඉන්දියාවෙන් ඉඳලා ඉමිටේට් කරනවා නැත්නම් රීමේක් කරනවා නැත්නම් කොපි කරනවා. මේක ඒක අනිත් පාත් එකක් අදලා තියෙනවා. ඒ කියන්නේ මේ ලංකාවෙත් තියෙන හොඳ සිනිමා කියලා ඒකෙන් ඉඳලා අපි රීමේක් කරලා තියෙනවා. ඒ නිසා it's good for the Sri Lankan cinema. It's not an individual winning moment කියලා කියන්න බෑ. ඒක collective effort. ඒ කියන්නේ it's good for the Sri Lankan cinema එක තමයි. කොහොමද උනේ පුතා කවදද උනේ ඔයා කොහොමද කියන්නේ ඒක තාත්තගේ අන්ති කැමැත්ත තිබ්බ කියලා මොකද කරන්න හදන්නේ බ්ලැක්මේල් කරන්න හදන්නේ අර කමලා අර ගෑණි ගැන මොන හරි දන්නවා පොඩ ගිල බලන්න මොකද කරන්න කියලා ඔය වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය